මම වැරදි. මොකද කියන්නේ අම්මේ අම්මලාගේ අප්පුච්චිලාගේ ඇඟ හැමතැනම මොනේ. නවත්තා. උඹ දැන් මේ බාල්දිය ලිඳේ දැම්මා. දැන් මං කොහොමද වතුර එකක් ගන්න? ඒක කියපන්. මේ කලේ තියෙන. ඕ ජු මතේ කතා කරලා පිළිමහන්න බෑනේ. මම අරන් දෙනවා. දීපංක බලන්න කියලා. අරගෙන ලස්සනට ගැටේ ගහලා. ගහලා ගැටේ ගහලා මම කන්න ගන්න ඔය කියන්නේ. අයියෝ ඒකත් ලිඳේ දැම්මා. කලේ නැති මං ඕන කමින් දානවද? කලේ කියන මම මොනව කරන්නද? ගැටේ ගහලා තියෙන අතනනේ. කොයි නවත්තම. දැන් කොහොමද ගන්නේ වතුර අපි? මේ අන්නේ අන්න අප්පොච්චිගේ මන් දැක්ක මේ දුර තියෙන සල්ලි වගේ මාරු සල්ලි වගේ. කලයක් ගෙන්න ගන්න කියලා හොඳ කාලයක් උදාවේ. මේ මුළු විශ්වයම විනාශ වුණත් සිරිදාස ගණන් ගත්තේ නැහැ. ඔහු ඊටාම සැහැල්ලුවෙන් කෙලිදෙලින් ජීවත් වුණා. මොකද්ද මිනියෝ? උඹට නංගි දරඬුවක් හදන්න කියලා කිව්වහම නායකව ගෙනල්ලා දරඬුවගේ ගේ ඇතුලේ තියලා තියෙන්නේ. නංගි කොහොමද ඒක කැවුම් මුට්ටිය තියන්නේ? උඹට මොලේ කියලා දෙයක් නැද්ද? ඔය වගේ බලුවට කරන්න එපා. තාත්තේ නංගි දඬුවක් හදලා ගේන්න කිව්වා. ලණුවක් තිබුණේ නැහැ. ණය හිටියේ ණයව මං ඒ විදිහට හැදුවා. නංගිට තියෙන කැවුම් මුට්ටිය ඒකුණෙන් තිබ්බා. කැවුම් පස්සේ විසුණාට පස්සේ ණයගේ පාටුවේ යයි. අනේ තාත්තලාට මොලයක් නැති හැටි. ඉතින් බලන්න තාත්තේ ඔය අහි කුණ්ඩ කිව්වා. ණය නටවන. ණයට නටන්න දන්නවද? අයියෝ තාත්තට අහි කුණ්ඩ එකක මොලයක්වත් නැහැනේ. තාත්තා දන්නේ ඌරුව ගහන විතරයි. එච්චරයි මොලේ තියෙන්නේ. අනේ තාත්තා මට දොස් කියන්නේ පා තාත්තගේ වැඩක් කරගන්න. මල්ලි. ගෝය ටික රත් යදු ගා ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. මොකක්ද රස්සාවක් හොයාගන්නේ. අම්මටයි තාත්තටයි බරක් වෙන විතර ජීවත් වෙන්න එපා. ඇයි බං මට රස්සාවක් නැති එක මට බරක් නැහැ උඹටයි බරක් වෙලා තියෙන්නේ. උඹ ඒ දවස්වල කොහොමද කිව්වේ? උඹ දොස්තර වෙන්න ඉගෙන ගන්නකොට මම උඹට ගෙම්බු ගෙනත් දුන්නා කපන්න. මීයෝ ගෙනත් දුන්නා කපන්න. එතකොට මොකද කිව්වේ? රත්තරන් මල්ලි උඹ මට කරන උදව් වලට මං කවදාරි ඩිස්පෙන්සරියක් දාලා උඹව ගන්නව වැඩට කිව්වා. ගත්තද වැඩට? මේ මාව ගන්න එපා වැඩකට. ඊට වඩා හොඳයි උඹ තාත්තට බූරුව ගහන බූරුව පොලක් කරන් දීපන්. මගේව මම බලා ගන්න. බා හදන්න පුළුවන් එක ගෙවේ යකෝ. මම යනවා යන්න. හරි මම හැදෙන්නම් කවදාරි මම හැදෙන්නම්. වකුඩු කුදේ ගහගෙන ඉන්නේ අම්මා පොඹට වෙන වැඩක් නැද්ද? මේකත් වැඩක් තමයි. වකුඩු කුදේ ගහගෙන ඉන්නේ. බලපන්. අයියා දොස්තර කෙනෙක්. හොඳ තැනකින් කසාදයක් කරගත්තා. බයදුවට වැඩිය හොඳයි. වහුපැටියක් හදාගත්තා නම් අඩු ගානේ කිරි ටිකක්වත් දොවා ගන්න තිබුණා. තාත්තට උච්චර ආර්ථික අපහසුකම් තියෙනවා නම් ගානකට આવත් නවත් කාටට විකුණන ගන්න කීයටයි. කට තිබුණ පළියට කතා කරන්න එපා. කට දෙන්න කතා කරන්න. ඒ විතරක් නෙමෙයි. කන්න, කේලම් කියන්න, කොටවන්න, ඕපතුප කියන්න, බනින්න. තාත්තේ මට රුපියල් 100ක් වුණා. උඹට දෙන්න සල්ලි මන් ළඟ නැහැ. රුපියල් 100ක් නැහැ. නැහැ. රුපියල් 100ක් නැහැ. නැහැ. නෑ අම්මපා කියන්නේ. උඹට උඹට දෙන්නේ නැහැ. එවනේ බූරුව ගන්න සල්ලි තියෙනවා. පුතාට දෙන්න රුපියල් 100ක් නැහැ. අම්මේ ඒ වෙන්නේ මෙයාගේ මානවක ප්‍රජාතන්ත්‍රවාදී රුපියල් 100ක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රුපියල් 100ක් නැති පියා. තමන්ගේ එකම පුතාට රුපියල් 100ක් දෙන්නේ නැහැ. මාළු ලොක්කන්නද දොස්තරයටද? මාළුක පියේද? පියෝ. කනේ මේව පියේ කැදුවට නවනේ දරුමුළු පුරේ කැදුවර. අම්මේ මේකද ප්‍රජාතන්ත්‍රවාදී මේකද රුපියල් 100ක් දෙති පියා. බූරුවට රුපියල් 100ක් වෙනවා. ඒක හොඳයි. පියෝ. තාත්තේ අපෝති ඩැඩි ඇති දැඩි කළ ඩැඩි ඇයි යන්නේ? ගමේ මිනිස්සුන්ට සිරිදාසව සිරිදාසට ගමේ මිනිස්සු තේරුම් ගන්න බැරි වුණා. ඒ නිසා ඔහුගේ ජීවිතය වෙනස් කළ දවස උදා වුණා. ප්‍රේමෝති මොකද වන්නේ අහස පොළොව ගැට ගන්නවා වගේ වැඩන්න කල්පනා කරන්නේ ඈ විසමාවේ ගෙදර දෙන්නද තාත්තා බොන්න ගිහලා අම්මයි අප්පච්චි කුඹරට ගිහිල්ලා ඉතින් උඹට තිබුණානේ කුඹරට නඳන්න නැතුව මට ජීවත් වෙලා වැඩක් නැහැ සිරිතයි ඒ මොකද වගේ ඕන ප්‍රශ්නයක් තියෙනවා මට කියන්න මම විසඳන්න මේ ලෝකේ විසඳන්න බැරි ප්‍රශ්න නෑ බං ප්‍රශ්නේ දිග වැඩිලා කොටස් වශයෙන් හරි විසඳන්න පුළුවන්
කියපන් ප්‍රශ්න දිනන දැන් කියපන්. දැන් පිළිතුරු සපයන කියපන් ප්‍රශ්නය. සිරිදාස අයියේ. ප්‍රේම පාල වෙන කෙනෙක් කසාද බැඳලා. හැබැයි ඒක ප්‍රශ්නයක් නෑ. ප්‍රේම පාල වෙන කෙනෙක්ව කසාද බැඳලා නම් ප්‍රේමවතී නැමැති උඹ වෙන කෙනෙක්ව කසාද බැඳුවා ප්‍රශ්නේ ඉවරයි. බෑ. ඒක කවදාවත් කරන්න බෑ. ඒ මොකද? එයා මට ද්‍රෝහි වුණාට මං එයාට වෛර කරන්නේ නෑ. මං එයාට පූජා කරපු ආදරේ නාමෙන් මං ජීවිතේ නැති කරගන්නම්. හරි උඹට මොකද්ද දැන් මගෙන් කරන්න ඕනේ? මට ජීවත් වෙලා වැඩක් නෑ සිරිදාස අයියේ. අන්න එහෙම පැහැදිලිව කියපන්කෝ. මම ප්‍රශ්නේ විසඳන ඔපේ භාගෙන්. half an hour. අද හොරාවෙන්. දැන් විසඳනවා. පුතේ සිරිදාස මොනවද ඔය හොයන්නේ? අම්මේ මිනිසාගේ පරම යුතුයකම මිනිසාට සේවය කිරීමයි. මාත් ඒ වගේ ලොකු සේවයක් කරන්න හදන්නේ. අපි මිනිස්සුනේ අම්මේ. අනේ මන්ද සිරිදාස උඹේ හැම සේවයක්ම කෙලවර වෙන්නේ අන්තිමට ලොකු රණ්ඩුවකින්. ප්‍රේමවදී යම් කෙනෙක් මැරෙන්න උදව් ඉල්ලුවම ජීවත් වෙන්න උදව් කළ වැඩක් නෑ. ඒ වගේම තමයි ජීවත් වෙන්න උදව් ඉල්ලුවම මැරෙන්න උදව් කළ වැඩකුත් නෑ. මෙන්න මේ වහ බෝතලේ බීපන්. බීලා මැරියා. මම මුළු ගමටම කියන්නම්. උඩේ දෙමව්පියන්ට කියන්නම්. මම ගෙනත් දීපු වහ බෝතලේ බීලාම මලා කියලා. ප්‍රේමවදී මම මරුණට පස්සේ හත් දවසක් යනකම් මම නිදි මරාගෙන දානි දෙනකම් මේ ගෙට වෙලා ඉන්න. ගොක්කොල කපන්න, කොඩි දාන්න, වල කපන්න උදව් වෙන්න. ප්‍රේමති උඹ මල පෙරිතියෙක් වෙලාර ප්‍රේම පාලයාගේ ළඟටම වෙලා ඉඳලා ඕකව හූරපන්, බය කරපන්. නෑ ප්‍රේමති මම මුළු ගමටම කියන බීපන් ප්‍රේමති අපි දෙන්නට මේ සංසාරේදී හම්බෙන්න බැරිුණු අම්පාරේදී හරි හම්බෙමු නේද? මොකද්ද මිනිහ ඔබ මේ කරපු නොහොබිනා වැඩේ? ඔබ අපිට ගමේ ඉන්න දෙන්නේ නැද්ද?